බොහෝමයක් මෙයාට බෙදලා දෙන්න. ඉතින් අපිත් එක්ක මේ වෙලාව එකතු වෙනවා පවුලටම සෑහෙන්න හිත පිරෙන රසයක් අරගෙන ආවිල්ලා. ඔන්න මෙදා අලුත් අවුරුද්දේ ගෙදරට ගෙන යන රසම රස කෑමක්. ඒ තමයි ඩයමන්ඩ් වෙස්ට් ෆුඩ් ආයතනයෙන් තමයි මේ ජොයිෆුල් ෆෙස්ටා. ඔන්න මෙයාලට අත පිරෙන්න හිත පිරෙන්න තෑගි ගොඩක් අද දවසේදී බෙදලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ අවස්ථාව තමයි ඔබට පේන්නේ මේ වෙලාවේ. අපි ෂුට්ටක් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ෆෙස්ටා කියලා කියන්නේ ඉතින් ලොකු කුඩා කාගෙත් ප්‍රියතම ආහාරයක් බවට පත් වෙලා තියෙනවා. හදිස්සියෙම ඉක්මනින්ම හදා ගන්න පුළුවන්නේ. ඉතින් මේ ෆෙස්ටා රසයත් එක්ක ඔන්න අද තෑගි භෝග දිනා ගන්න වෙලාවක් තමයි මේ තියෙන්නේ. දැන් මේ ෆෙස්ටා ගෙදර හදනවද? ඔව් රස්ට ගෙදර හදනවා. රසට හදනවා. ඉතින් දැන් අදත් ලැබිලා තියෙනවා. දැන් ගෙදර ගිහලා මොකද කරන්නේ? ගෙදර ගිහලා හදනවා. විශේෂ මේ රසයක් තියෙනවද? එහෙමත් නැත්නම් විශේෂ ආසාවක් තියෙනවද ෆෙස්ටා වල? රස තියෙනවා. ඒක නිසා ආසයි. ෆෙස්ටා ගෙදර හදනවද? තවත් ෆෙස්ටා එකක් හම්බෙලා තියෙනවා මේ අවුරුද්දේ. මොකද හිතෙන්නේ? රස කර කර කනවා. හදාගෙන රස කර කර කනවා. ඉතින් එච්චරයි නෙවෙයි නේද? පවුලේ අයටත් දීලා ෆෙස්ටා හදලා කනවා නේද? ඔව් ඔව්. ඉතින් කියනකො දැන් ෆෙස්ටා ළඟදී කෑවද? කාලා තියෙනවා මේ ගොඩක් අපි. එහෙනම් අදත් ඔන්න හම්බෙලා තියෙනවා. ගෙදර ගිහිල්ලා රසට හදලා කන්න ඕනේ. ඉතින් මොකද හිතෙන්නේ රස කෑමක් හම්බෙලා තියෙනවා? ඔව් හම්බෙලා තියෙනවා. thank you very much ඔයාට. ඉතින් ඔන්න මේ හැමෝටම ඔන්න අත පිරෙන්න තෑගි හම්බෙලා තියෙනවා. අපි මතක් කරන්න ඕනේ අපේ ඩයමන්ඩ් වෙස්ට් ෆුඩ් ආයතනය අමතක කරන්න බෑ. ජොයිෆුල් ෆෙස්ටා. ඉතින් පවුලටම සෑහෙන හිත පිරෙන්න රසයක් මෙදා අවුරුද්දෙත් ඔන්න ගෙදර ගෙන යන අවස්ථාව තියෙනවා.